සාදරයෙන් පිළිගන්නවා හැමෝම තාක්ෂණ YouTube නාලිකාව වෙතින් එන තවත් එඩියුකේෂනල් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ දිනක කතා කරන්න යන්නේ YouTube copyright ගැන. මෙන්න මේ YouTube copyright system එක අලුත් අප්ඩේට් එකක් අරගෙන තියෙන 2025 මැද හරියක් වෙද්දි ගොඩක් අය මේ රිවිව්ස් කරලා තිබුණාට මම දැක්කේ නැහැ 2025 මැද වෙද්දි හරිය විදිහට රිවිව් එකක් ඇවිල්ලා තියෙන. ඉතින් මම මේ රිවිව් එක අනිවාර්යයෙන්ම කළා අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් 2026ට ඇද්දි මේ දේවල් තව ටිකක් අප්ඩේට් වෙන්න පුළුවන්. ඒව ගැනත් අපි කතා කරමු. ඉතින් කොපිරයිට් ඉතිහාසයේ ඉඳන් අපි යමු වර්තමානයේ ඉඳන් අනාගතෙත් අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක මතක් කරනවා මේ වීඩියෝ බලනවා අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාලා ඒ වගේම subscribe button එක ඔබලා bell icon එක all දාලා තියන්න. එතකොට මේ වගේ වලට වැදගත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ කොපිරයිට් කියලා කියන්නේ කියලා. කොපිරයිට් කියලා කියන්නේ YouTube සමාගම විසින් මුල්ම මොනටයිසේෂන් ඇප්ලයි කරන දවස්වල මෙන්න මේ කොපිරයිට් ක්ලේම් කොපිරයිට් ස්ට්‍රයික් වගේ දේවල් බලා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. පසු කාලීනව යද්දී මෙන්න මේ කොපිරයිට් සිස්ටම් එක මේකට ඇඩිට් කරලා තියෙන 2024 2025 වෙද්දී මේ සිස්ටම් එක ගොඩාක් දුරට මේවා අප්ග්‍රේඩ් කරලා තියෙන. ඉතින් ඔටෝ AI ෆීචර්ස් දාලා ඒවා ස්කෑන් කරන්න ඒ වගේ දේවල්. හරි. දැන් අපි බලමු කොපිරයිට් කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයා සාමාන්‍යයෙන් හිතන්න දැන් ඔයා මියුසික් කරනවා. එහෙනම් නැත්නම් ඔයාගේ ඔරිජිනල් කන්ටෙන්ට් ඒ කියන්නේ වීඩියෝස් ඔයා ක්‍රියේට් කරනවා. ඔයා මැනිපුලේෂන් වගේ ෆොටෝස් නිර්මාණය කරනවා. ඒ තමයි ටෙක්ස්ට් ඔයා මේ විදිහට ඔයාගෙන් විදිහට නිර්මාණය කරනවා. මේවා සඳහා නිශ්චිත ආරක්ෂිත අයිතියක් තියෙනවා නම් ඔයාට මේවා කවුරු හරි යූස් කරලා වෙන වීඩියෝ එකක් කරොත් ඔයාට හැකියාවක් තියෙනවා මෙයාට කොපිරයිට් එකක් ගහන්න. ඒ දැන් ඔටෝම මේ වගේ දේවල් යූස් කරලා කන්ටෙන්ට් කරන අයගේ channel වලට කොපිරයිට් නොටිෆිකේෂන් එකක් එනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ දැන් මෙන්න මේ කොපිරයිට් එකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ දැන් ප්‍රධාන ඕනගේ ආරක්ෂාව ඒ කියන්නේ අයිතිය ආරක්ෂා කරන දේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඉතින් මේක ඒ වගේ සිස්ටම් එකක්. උදාහරණයක් ගත්තොත් গিitar ගීතයක් හදපු කෙනාට ඒ ගීතයේ අයිතියක් තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා ඒ ගීතයේ අනුමැතියක් නැතුව හදන්න YouTube එකට දාන්න ඔයාට අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. වීඩියෝස් එක සිස්ටම් කියන්නේ සවුන්ඩ් එක වගේ දේවල් ඔයාට එඩිට් කරලා වගේ YouTube එකට දැම්මට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොපිරයිට් මොකද ඒක YouTube AI සිස්ටම් එක උනත් ඒක හොයාගන්න වෙන්නේ නැහැ. කාගේද මෙන්න මේක ආටිස්ට් කෙනෙක් කවුද මේක කරේ කියන එක මෙයාලට හරියටම හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා පිච් එක වෙනස් කරලා දැම්මොත් ඒ විදිහට ඔයාලට කොපිරයිට් එකක් බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට බලුවොත් මෙන්න මේ YouTube එකේ තියෙන කොපිරයිට් රූල්ස් එක ගැන අපි කතා කරමු. YouTube එකෙන් කියන්නේ අනිත් අයට අයිති කන්ටෙන්ට් එකක් අනුමැතියක් නැතුව අපි අපේම කන්ටෙන්ට් එකකට ගත්තොත් අපිට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා කියලා. අර මෙන්න මේ කොපිරයිට් රූල්ස් එක යටතේ ප්‍රධාන වශයෙන් ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයාගේ වීඩියෝ ඉවත් කරන්න කියලා. එහෙමත් නැත්නම් ඇඩ්ස් රෙවෙනියු එක ඔරිජිනල් ඒ කියන්නේ ගත්ත කොපිරයිට් වීඩියෝ එකේ ඕනර්ට දෙන්න කියලා. ඉතින් මේ වගේ කොහොම හරි ඔප්ෂන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්න වීඩියෝ ඉවත් කරන්න. මොකද ඉවත් අපේ රෙවෙනියු එක වෙන කාටවත් දෙන්න ඕනේ නැති නිසා. ඉතින් YouTube එකේ මෙන්න මේ වගේ ලොකු දෙයක් මෙයාලා පාලනය කරමින් යනවා. ඉතින් 2030 වගේ වෙද්දී මේ දේවල් ගොඩක් දුරට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් හැකියාව මාරම විදිහට වැඩි. ඉතින් ඔයාට පුළුවන් ඔයා ආටිස්ට් කෙනෙක් නම් ඔයාගේ වීඩියෝස් කවුරු හරි ගත්තා නම් දැම්ම ඉතින් ඔයා ගයිඩ්ලයින් හොඳින් කියලා බලලා ඒ වලට ඔයාට පුළුවන් ඇඩ් රෙවෙනියු එකක් දැන් හිතන්න මගේ channel එක මොනිටයිසේෂන් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මම ගන්නවා කාගේ හරි ආටිස්ට් කෙනෙක්ගේ සෝන් එකක් මගේ වීඩියෝ එකට. ඊට පස්සේ මෙන්න අපේ ඇඩ්ස් රෙවෙනියු එක අපේ channel එකට එද්දී ඒකෙන් ගාණක් 100ට ගාණක් කැපිලා අර ඔරිජිනල් කන්ටෙන්ට් එකේ අයිතිකාරයට අනිවාර්යයෙන්ම ගාණක් යනවා. ඒක තමයි subscribe ඒ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ. දැන් මෙතන කොපිරයිට් ස්ට්‍රයික් කියන්නේ මොකක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි බලමු කොපිරයිට් ස්ට්‍රයික් කියන්නේ මොකක්ද කියලා.
ස්ට්‍රයික් කියන්නේ YouTube එකෙන් ලැබෙන වෝනින් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ස්ට්‍රයික් කියලා කියන්නේ සරලව කිව්වොත් YouTube එකෙන් අපිට දෙන අවවාදයක්. මේක අවවාදයක් කිව්වට මේක තුන් පාරක් වුණොත් channel එක අයින් වෙන්නත් හැකියාවක් තියෙනවා. දැන් බලමු මෙන්න මේ copyright rules උල්ලංඝනය කරලා කියන එක ස්ට්‍රයික් එකක් ලැබුණොත් channel එකට restriction එකක් එන්න පුළුවන්. හරිද? 3 ස්ට්‍රයික් එකක් ලැබුණොත් YouTube එකෙන් channel එක අනිවාර්යෙන් ban කරනවා කියලා මෙයාලා obviously අපි දැනුවත් කරලා තියෙනවා. දැන් අවුරුදු ගානකටත් කලින්. ඉතින් මෙතන content ID system එක ගැන අපි බැලුවොත් YouTube එකට තියෙනවා automatic system එකක්. සාමාන්‍යයෙන් අපි සේරන භාෂාවෙන් ගියොත් AI system එකක් මෙන්න මේ YouTube content ID system එක කියලා වෙනම AI system එකක් මෙයාලා ගාව තියෙනවා. ඔයාගේ වීඩියෝ එකේ copyright materials තියෙනවද කියලා හොයලා බලන්න. ඒවා තිබුණොත් claim එකක් දාන්න. claim එකක් ලැබුණොත් ඔයාගේ වීඩියෝ එකට ads revenue යන්න පුළුවන් ඒ copyright අයිතිකරුට. ඉතින් ඔයාලට කලින්ම මෙයාලා පෙන්නනවා restriction කියන තැන වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාලා ස්ටුඩියෝ එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක යටින් පබ්ලික් කියලා තියෙන එකට යටින් ඔයාලා බලා ගන්න පුළුවන් copyright alert එකක් ඇවිල්ලා දෙනවා ඇවිල්ලාද කියලා. ඒක දැනට ඒවා කියන්නේ ඇවිල්ලා තියෙනවා නම් එයාලා action 3ක් දෙනවා. එකක් තමයි mute කරන්න පුළුවන් හැකියාවක්. තව එකක් තමයි ඒ copyright අදින තැන කපන්න පුළුවන් හැකියාව. ඉතින් ඔයා සම්පූර්ණ වීඩියෝ එකක් ආයෙත් හරි අරගත්තා නම් ඔයාට ඒ දේවල්වත් කරලා මෙන්න මේක නවත්ත ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. copyright අදාළ නැති content කිහිපයකුත් තියෙනවා. මෙන්න මේක මෙහෙම තමයි මෙයාලා හඳුන්වන්නේ fair use කියලා. fair use කියන්නේ විශේෂ අවස්ථාවකදී පමණක් content එකක් භාවිතා කරන්න පුළුවන් කියලා තියෙන නීතියක්. ඉතින් උදාහරණයක් වශයෙන් news report එකක් අපි news අපි content හදනවා. එතකොට ඔයා දන්නවා news content එකක් හදද්දී සාමාන්‍යයෙන් අපි විස්තර හොයන්න ඕනේ. නැත්නම් අපි image වගේ දේවල් කායෙන් කොහින් හරි හොයලා ගන්න ඕනේ. ඒවා තව එකක තියෙන්න පුළුවන්. නැත්නම් හිතන්න උදාහරණයක් වශයෙන් මොකක් හරි news එකකින් ඒ කියන්නේ news website එකකින් ඔයා මේවා ගන්න. ඒ website එකට අදාළ YouTube channel එකකුත් තියෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයා news channel එකක් කරනවා නම්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ගොඩක් මෙන්න මේ fair use කියන්නේ news reporting education review කරන අයට මොනටයිසේෂන් ඇප්ලයි කරන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා. ඉතින් කොහොමත් copyright strike ඒ වගේ දේවල් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. news ඒවට සමහරක් news channel වලට copyright වදින්නේ නැහැ. නමුත් monetization apply කරන්න හැකියාවක් ලබා දෙන්නේ නැහැ. හරි. දැන් මේක හැම විටම ලැබෙන්නේ නැහැ. හොඳට ඉතින් මේක හොයලා බලලා තමයි අපි fair use එකක් හරියටම ගන්න ඕනේ. ඊට පස්සේ copyright problem වලින් කොහොමද වැළකෙන්නේ? දැන් ඔයා හිතන්න ඔයාගේ channel එකට දැනනවත් copyright එකක් ඇදිලා තියෙනවා. මම කලින් කියපු මේවා ටික use කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩියක් දෙකක් copyright එකක් ඇදිලා තියෙනවා නම් ඒ clip එක ඔයාට YouTube එකේ automatically AI සේවා මගින් ඔයාට සරලවම කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයා ගත්ත voice cut එක පොඩි අවුල නම් ඒ කෑල්ල mute කරන්න හැකියාවක් දැන් AI system එක මගින් ලැබිලා තියෙනවා YouTube හරහා. ඉතින් ඒකට වැඩ කරන්න තියෙන්නේ YouTube එකේ දැන් ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ අපි දාන්නේ YouTube ස්ටුඩියෝ එකේ. ඉතින් ඔයා YouTube ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයාගේ copyright ඇදලා තියෙන වීඩියෝ ගොඩේ ඔයාලා ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් public කියලා option නැත්නම් ඒක යටින් තියෙනවා restriction කියලා. ඒක copyright කියලා දෙලා තියෙනවා. ඒක අයින් කරන්න. එහෙම නැත්නම් terms and policy කියලා දෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අයින් කරන්න. මොකද ඒකෙන් ඔයාගේ channel එක අනිවාර්යයෙන් ban කරනවා. ඒ කියන්නේ එයාලගේ නීති උල්ලංඝනය කරා කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් මගේ මෙන්න මේ channel එකත් දෙපාරක් කියලා දෙලා තියෙන එකක් තමයි freelancing ගැන කරපු content එකේදී මට ඒක අයින් කරන්න වුණා. ඉතින් මට කිව්වා තව දෙපාරකට අවස්ථාවක් දෙනවා කියලා. ඉතින් දවස් දෙක තුනක් channel එකත් public එකකින් අයින් වෙලා තිබුණා. ඉතින් මම මේක customer service එකට කතා කරලා තමයි නැවත recover කිරීමක් කරගත්තේ. දැන් මෙන්න මේ මම කතා කරන copyright problem වැළකෙන්නේ කොහොමද කියලා. ඔයාගේම content හදන්න. ඉතින් මමත් මගේම content තමයි create කරන්නේ. වෙන කායෙන්වත් කිසිම දෙයක් ලබා ගන්න නැහැ. ඉතින් මට මේ වගේ videos ඒ කියන්නේ background videos image වගේ දේවල් ගන්න ඕන නම් මම විශ්වාසන්තදායක website පාවිච්චි කරනවා. Pixel, Canva
ඒ වගේ අර කොපිරයිට් ෆ්‍රී වීඩියෝස් ඉමේජින් ඒ වගේ දේවල් ගන්න. ඒ වගේම තමයි මම මියුසික් ට්‍රැක් බොහෝ විට පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරත් මම පාවිච්චි කරන්නේ ඔඩියෝ ලයිබ්‍රරි එකෙන් ලබා දෙන රෙජිස්ටර් එක කියන්නේ කොපිරයිට් වදින්නේ නැති මේවට විතරයි. ඉතින් ඒක ඔයාලට කරගන්න ඕන නම් ඔයා බ්‍රවුසර් එකකින් ලොගින් වෙන්න ඕනේ. ඔයාගේ YouTube channel එක තියෙන YouTube Studio apps එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක යටතේ බලා ගන්න icon bar එකේ audio library කියලා. ඒකට ගිහිල්ලා ඔයාලට ඔයාගේ කැමතිම එකක් අරගන්න පුළුවන්. ඔයාගේ music track එක විදියට. දැන් ඔයා හිතන්න සමහර ඒවා තියෙනවා ඉතින් loyalty free music විදියට. ගොඩක් අය ක්‍රියේටිව් කමියුනිටි වගේ හදලා දෙන කන්ටෙන්ට් ඒ කියන්නේ දැන් සෝන් එහෙම ගොඩක් ලංකාවේ නම් මම දකින දෙයක් තමයි ආටිස්ලා යකත් අනිවාර්යෙන් කොපිරයිට් වදිනවම තමයි. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. අනිත් අය කන්ටෙන්ට් අනුමැතියක් නැතුව උස්සන්න හදන්න එපා මොනම මොහොතකවත්. මොකද මෙයාලා කොපිරයිට් ස්ට්‍රයික් එකක් අපේ channel එකට ගැහුවොත් channel එක හදන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා ඔයාගේ device එක තුලින්. මොකද මෙයාලා IP address selection එකකුත් දැන් මෙයාලගේ auto detect වෙන system එකක් හැදිලා තියෙන නිසා. ඒ වගේම 18+ copyright content තියෙන වීඩියෝ දාන්න හිතන්නවත් ඒවා. ඉතින් මේ දේවල් දැම්මොත් ඔයාට කොපිරයිට් විතරක් වදින්න නවතින්නේ නැහැ. ඔයාට නීතිමය මාර්ග වලට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ YouTube content creators කියලා කියන්නේ ගොඩක් නීති රීති වලට අනුගමනය ඇතිව කරන්න ඕනේ වැඩක්. ඉතින් දැන් ඔයා හිතන්න ඔයාගේ එකක් කවුරු හරි උස්සලා තියෙනවා නම් ඔයාට පුළුවන් YouTube support එකට ගිහිල්ලා මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න. එහෙම නැත්නම් ඔයාලා report කරන්නත් හැකියාවක් තියෙන channel එකටම. ඉතින් ඔයාට මෙහෙම දෙයක්ත් තියෙන ස්ට්‍රයික් එකක් ඔයාගේ channel එකට ආවා කියලා හිතන්න. නැත්නම් copyright එකක් ඔයාට ආවා. නැත්නම් copyright claim එකක් ඔයාට ආවා. terms and policy එකක් ඔයාට ආවා. මම දැන් කියලා දෙන්නම්. ස්ට්‍රයික් එකක් කොහොමද අපි රීසෝල්ව් කරගන්නේ කියලා මුලින්ම. ඔයාට ස්ට්‍රයික් එකක් ආවොත් YouTube එකට appeal කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක වැරදුනා නම් වීඩියෝ රීස්ටෝර් කරන්නත් YouTube එකට වැරදිලා නම් appeal කරන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. ගොඩක් දුරට හිතන්නකෝ දවසින් දෙකකින් ට්‍රෙන්ඩ් වෙනවා 100ක 200ක දවසින් යනවා කියලා හිතන්න වීඩියෝ එක. ඒතකොට මෙයාලා හොයන්න බලලා මේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට එයාලට පොඩි හරි වොයිස් කට් එකේ හරි පොඩි හරි දෙයක් මිස් වුණොත් ඔයාගේ කටින් කියන අන්නේ ඒක මෙයාලා රීසන් එකක් විතර වීඩියෝ එකටම කොපිරයිට් ස්ට්‍රයික් එකක් එහෙම නැත්නම් කොපිරයිට් එක එහෙමත් නැත්නම් terms and policy එකක් ඔයාලට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ස්ට්‍රයික් 3ක් කවදාවත් එන්න වැඩ නම් කරන්න එපා. ඒක සැරයක් ආවට පස්සේ ඔයාලට කියන්නේ ගයිඩ්ලයින් වල පොඩි ප්‍රැක්ටිස් එකක් දෙනවා. ඒක හරියට කිව්වට පස්සේ ඔයාගේ ඒ ඇවිල්ලා තියෙන ඇක්ෂන් එක කොහොම හරි මගේ එක නම් මාස 8කින් නැතින එක තමයි තිබුණේ. දැන් මෙන්න මේ වගේ දේවල් නිසා තමයි අපිට ගොඩක් YouTube වලින් ප්‍රශ්න ඇති වෙන්න හැකියාවක් තියෙන්නේ. මොකද මේකේ කන්ටෙන්ට් භාවිතා කරන බිලියනයක් 2-3කට ආසන්න සංඛ්‍යාවක්. ඒ නිසා තමයි මෙන්න මේ ක්‍රියාවලිය මෙයාලා යූස් කරලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකත් කියලා හිතනවා නම් දැන්ම subscribe button එක වල bell එක ඕල් දාලා මේ වීඩියෝ like එකක් දාලා දන්නේ නැති අයටත් බලන්න මේ වීඩියෝ share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා හිතන්න දැන් ඔයා මාගේ channel එක තාම subscribe කරලා නැහැනේ. ඒතකොට මෙන්න මේ වගේ දහස් ගණනක් මගේ වීඩියෝස් බලනවා කියලා හිතන්න. ඉතින් ඔයා හරි subscribe කරලා මට support එකක් දෙන්න. 1000 බැලුවත් එක්කෙනෙක් subscribe කරද්දි මාරම සතුටක් එන්නේ. ඉතින් content creators කෙනෙක් ඉතින් මම ගොඩක් මාන්සි වෙලා තමයි මෙන්න මේ content create කරන්න. ඒ නිසා මාන්සිට වටිනාකමක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ළඟදීම තවත් අලුත්ම වීඩියෝ එකකින් හමුවෙමු කියලා මේ වීඩියෝ එක සමු ගන්නවා. මම තාක්ෂණ ලෝකයෙන්